අනාථපිණ්ඩික සිටුතුමා කිව්ව බණක් තියෙනවා සූත්‍ර පිටකේ. හරි එකම බණයි තියෙන්නේ. මේ ඒක තමයි මේ දවසක් එයා බුදුහාමුදුරු මුණ ගැහෙන වේලස්සනින් ඇවිල්ලා වේලස්සන වැඩි තාම බුදුහාමුදුරු නැගිටලත් දන්නේ මුණ දන්නේ නැහැ දැම්ම යන්න හොඳ නැහැ කියලා වෙන ආරාමයකට යනවා අන්‍ය ආගමිකයන්ගේ. එතන වෙන ඒ කට්ටිය වෙන මත තියෙන ගොඩක් අය ඉන්නවා. එතකොට මේ ඒ ගියාම අනාථපිණ්ඩික සිටුතුමා ගියාම ඒගොල්ලෝ කතාවට අල්ල ගන්නවා. එයාලා කියනවා ඔයා මේ බුදුහාමුදුරන්ගේ ප්‍රධාන අග්‍රදායකයෙක් නේද? බුදුහාමුදුරන්ගේ මතය මොකක්ද කියලා. එතකොට මන් දන්නේ මන් දන්නේ බුදුහාමුදුරන්ගේ මතය මොකක්ද කියලා. දැන් අපෙන් අහුවන අපි කියන්නේ ඇයිනේ වෙන ආගමිකිනේ මෙහෙමයි බුදුහාමුදුරුවෝ හිතන්නේ මෙහෙමයි. එහෙනම් ඔයාද ශ්‍රාවක සංඝයාට එහෙම දම්පැන් දෙනවනේ. එයාලා කිව්වා මම ඒක දන්නෙත් නැහැ. ඈ ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා අහනවා ඔයාලගේ මතය මොකක්ද? ඔයාගේ දෘෂ්ටිය මොකක්ද? එතකොට එයා කියනවා මේ ලෝකේ ශාස්ත්‍රවතයි. මේ ලෝකය මෙහෙම එකක්. ඒක තමයි ඉදමේව සත්‍යම් මොගමඤ්ඤා. මේක විතරයි ඇත්ත. ඔය අනිත් ඔක්කොම මත බොරු කියනවා. ඊළඟට අනිත් කෙනා කියනවා මගේ මතය තමයි ලෝකේ උච්ඡේදය. ඒ කියන්නේ මෙතනින් ඉවරයි. මරණයෙන් පස්සේ කිසිම දෙයක් නැහැ. හරිද? ඒක තමයි මම දරන්නේ. ඉදමේව සත්‍යම් මම කියන එක විතරයි හරි. මගේ අදහසේ තමයි ලෝකේ ඇත්ත අදහස. අනිත් ඔක්කොම අදහස් බොරු. මොගමඤ්ඤා කියලා. ඔහොම ඉන්න 6 දෙනාම එක එක මතවාද කියනවා. ඊට පස්සේ කියලා ඉවරුනහම අහනවා තමුන්ගේ මතය මොකද්ද කියලා. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා කියනවා දැන් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම කියනවා ඔයාලා කියන එක හරි අනිත් අය කියන එක වැරදි. ඒක තමයි ඔබගේ දෘෂ්ටිය. ඔබගේ දෘෂ්ටිගතික වෙලා. ඔබ ටෙරරිස්ට් කෙනෙක් කියලා අන්තවාදියෙක් වෙලා කියලා කියනවා. දෘෂ්ටිගතිකයි. ඔබේ මතය ඔබ අල්ලගෙන නේද කියලා. හරිද? මතයක් අල්ලගත්තාම දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආහන අනාථපිණ්ඩික සිටුතුමාගේ මතය මොකද්ද කියලා. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා කියනවා මේ ලස්සන වචන ටිකක්. එයා කියන මේ පටිච්ච සමුප්පන්න ඒ කියන්නේ මේ හේතුන්ගෙන් සකස් වෙච්ච මේ මනස පිළිබඳව විස්තර කරනවා. ඒස අරගොල්ලෝ පැන්න ගමන් කියනවා මොකද්ද? ඕක තමයි ඔබගේ දෘෂ්ටිය කියලා. අපිටත් උන්නහේ දෘෂ්ටියක් තියෙනවා කියලා ඔහේ කියනවා. ඔහෙටත් දෘෂ්ටියක් තියෙනවා ඔය හොඳට. හැබැයි අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ මම කියන එක ඇත්ත අනිත් ඒවා බොරු කියලා. එයා එහෙම කියන්නේ නැහැ. එයාගේ අදහස එයා කියනවා. කියලා කියනවා ඒකේ සමුදය මම දන්නවා. ඒක හටගන්නේ කොහොමද කියලා දන්නවා. ඒකේ අත්ංගමය දන්නවා. ඒකේ ආස්වාදය දන්නවා. ඒකේ ආදීනවය දන්නවා. ඒකේ නිස්සරණය දන්නවා. ඒ වගේම මම දන්නවා මේ අදහසට පවා බැඳීමක් හදාගත්තොත් මොකද්ද වෙන්නේ කියලා. ඒක දෘෂ්ටියක් වෙනවා. ඒක ඒවාම ඒගොල්ලෝ නිහඬ වෙනවා. ඒගොල්ලන්ට උත්තර නැති වෙනවා. හරි ලස්සනට කියනවා. ඒක කියලා දැන් වෙලාව හරි බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න යනවා. ගිහිල්ලා ওই වෙච්ච සිද්ධිය කතා වෙනවා. කතා වුණාම බුදුහාමුදුරුවෝ හරියටම හරි ඔබතුමා කිව්වද කතාව හරියටම හරි මම දේශනා කරන්නේ එහෙම ධර්මයක් තමයි. අවුරුදු 100ක් මහාන වෙච්ච කෙනෙක් වුණත් උත්තර දෙන්න ඕන ওই විදියට කියලා කියනවා. ඉතින් ආනන්දපිණ්ඩික